ගොඩක් අය හිතන් ඉන්නවා හොඳ සිනමැටික් වීඩියෝ එකක් ගන්න නම් අනිවාර්යෙන්ම හොඳ ලොකු කැමරාවක් තියෙන්න ඕනේ, ගණන් ලෙන්ස් තියෙන්න ඕනේ, එහෙම නැත්නම් හොඳ ස්ටුඩියෝ එකක් තියෙන්න ඕනේ. ඔය විදිහට තමයි ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ. ඇත්තටම අපි වීඩියෝ එකක් කරනකොට අපි බලන්න ඕනේ අපි ගාව තියෙන දේවල් වලින් කොහොමද හොඳ අවුට්පුට් එකක් ගන්න කියන එක විතරයි. ඇත්තම කතාව තමයි ඔයාගේ ලොකේෂන් එක යූස් කරන විදිහට තමයි ඔයාගේ වීඩියෝ එක සිනමැටික්ද එහෙම නැත්නම් බෝරින්ද කියන එක තීරණය වෙන්නේ. ඉතින් වීඩියෝ මේකින් වීඩියෝ සීරීස් එකේ මේ තමයි 4 වෙනි එපිසෝඩ් එක. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ සිනමැටික් ලොකේෂන් ගැනයි. අනිත් එක තමයි ගොඩක් අය හිතාගෙන ඉන්නවා සාමාන්‍යයෙන් වීඩියෝ එකක් කරන්න හොඳ ඉඩක් තියෙන රූම් එකක් තියෙන්න ඕනේ. ඇත්තටම නෑ. දැන් මගේ රූම් එක ගොඩක් පොඩි. එතකොට මගේ කැම් එකයි ලෙන්ස් එකයි එක්ක බලනකොට දැන් මගේ තියෙන්නේ ක්‍රොප් ෆ්‍රේම් සෙන්සර් එකක් තියෙන කැමරාවක්. එතකොට ක්‍රොප් ෆ්‍රේම් කියන්නේ අපි දැන් සාමාන්‍යයෙන් හිතන්නකෝ අපි 50mm ලෙන්ස් එකක් යූස් කරොත් ක්‍රොප් ෆ්‍රේම් කැම් එකකදී සාමාන්‍යයෙන් 85mm ලෙන්ස් එක විදිහට තමයි ඉමේජස් කැප්චර් වෙන්නේ. එතකොට මට ගොඩක් පොඩි ඉඩක් තමයි තියෙන්නේ මේ කැම් එක සෙටප් කරගන්න වැඩේට. ඇත්තටම කියනවා නම් දැන් මේ වීඩියෝ එක කරන වෙලාවෙත් කැම් එක තියෙන්නේ මං ඉන්න තැනට වැඩිය ගොඩක් දුරින්. ඔයාලට ළඟ වගේ පේුණාට ගොඩක් දුර තමයි කැම් එක තියෙන්නේ. ඇත්තටම මට කැම් එකේ මගේ ප්‍රිවිව් එකත් හරියට පේන්නේ නැහැ. ඒ තරම් දුර තමයි කැම් එක තියෙන්නේ. හැබැයි කැම් එක දුරට ගෙනියනවා කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් බොකේ එක ටිකක් අඩු වෙනවා කියන එක මේ ලෙන්ස් එකත් එක්ක. ඒ වුණාට මගේ වීඩියෝ එකට සෙට් වෙන ගානට මට මේ හොඳටම ඇති. මොකද මගේ බෑග්ග්‍රවුන්ඩ් එක මම වීඩියෝ එකට හොඳට යූස් කරන්න පුළුවන් විදිහට ක්ලීන් එකට හදාගෙන තියෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ බෑග්ග්‍රවුන්ඩ් එක ගොඩක් අඩු වුණා කියලා. ඉතින් මෙතනදී දැන් මේක කිව්ව ගමන් ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ කාමරේ ක්ලීන් කරන එක නෙමෙයි. ඔයාලගේ කැම් එකේ ෆ්‍රේම් එක සුද්ධ කරන එක. ෆ්‍රේම් එක සුද්ධ කරනවා කිව්වහම කැම් එකේ ලෙන්ස් එක පියදාන එක නෙමෙයි මම කියන්නේ. ඔයාලට පුළුවන් ඔයාගේ කැමරා ෆ්‍රේම් එකට අහු වෙන නිකන් වීඩියෝ එකට නිකන් සෙට් වෙන්නේ නැහැ කියලා හිතෙන ඩිස්ටර්බින් දේවල් අයින් කරලා දාන්න. උදාහරණයක් විදිහට දැන් මගේ මේ මේසේ උඩ මේ වගේ වතුර බෝතලයක් තියලා තියෙනවා මේ මේසේ උඩ. එතකොට ඒක නිකන් මේ වීඩියෝ එකට ඩිස්ටර්බින් නේ. දැන් හිතන්නකෝ මේ වතුර බෝතලේ මෙහෙම තියෙනවා නිකන්. දැන් ওই වතුර බෝතලේ ඔම තිබ්බොත් එහෙම දැන් නිකන් හිතන්නකෝ නිකන් අර ක්ලීන් සෙටප් එකක් උඩ නිකන් අර වැඩ කරන ඇති ප්ලාස්ටික් වතුර බෝතලයක් තිබ්බහම මේක සෙට් වෙන්නේ නැහැ නේ. අන්න ඒ වගේ තමයි ඔයාගේ සෙටප් එකේ එහෙම නැත්නම් ඔයා වීඩියෝ කරන තැන තියෙන වීඩියෝ එකට වැදගත් නැති, ඒ කියන්නේ වීඩියෝ එකට වැඩක් නැති දේවල් අයින් කරලා දාන්න. ඊළඟ දේ තමයි ඔයාගේ ටේබල් එකේ හරි එහෙම නැත්නම් වෝල් එකේ හරි කොහේ හරි කේබල්ස් තියෙනවා. ඒ කියන්නේ කේබල්ස් වැඩිපුර පේනවා නම් කේබල්ස් ගොඩක් නිසා නිකන් ඔයාගේ සෙටප් එක මෙසි වෙලා වගේ නම් ඔයාලගේ කේබල්ස් හයිඩ් කරලත් සාමාන්‍යයෙන් ඔයාලගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ සහ එහෙම නැත්නම් ඔයාගේ රූම් එකේ ක්ලීන් ගතිය ටිකක් වැඩි කරගන්න පුළුවන් වීඩියෝ එකට සෙට් වෙන විදිහට. ඔයාලගේ ස්ටෝරි එකට සෙට් වෙන දේවල් විතරක් ඔයාලගේ සෙටප් එකේදී ඉතුරු කරගන්න. දැන් මෙතනදී ඔයාලා දැන් මගේ වීඩියෝ එකත් එක්ක සංසන්දනය කරන්න එපා මම මේ කියන දේවල්. හරිද? දැන් මගේ හැම වීඩියෝ එකම මම සෙටප් එක මගේ එකම සෙටප් එකනේ. හැබැයි ඔයා ස්ටෝරි ටෙලිං වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා වෙනම මොකක් හරි සයිඩ් එකක් කුකින් වෙන්න පුළුවන්. ඔයා වෙනම සයිඩ් එකක් ගැන කතා කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මොනවා හරි ටොපික් එකක් අරගෙන ඒ ගැන මොනවා හරි විස්තර කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ වීඩියෝ එකේ ක්වොලිටි එක තමයි ඒකට අනිවාර්යයෙන්ම බලපාන දේ. ඒ නිසා ඒ වීඩියෝ එකේ ක්වොලිටි එක වැඩි කරගන්න අනිවාර්යයෙන්ම ඔයා වීඩියෝ එක කරන තැන අනිවාර්යයෙන්ම ලස්සනට තියාගන්න ඕනේ. ඊළඟ දේ තමයි කැමරා ඇන්ගල්ස්. ඔයාට පුළුවන් ඔයාගේ රූම් එකේ එක එක තැන් පාවිච්චි කරන්න. ඒ කියන්නේ දැන් මම උදාහරණයක් විදිහට පාවිච්චි කරන්නේ මගේ මේ කෝණ එක. කෝණ එකේ තමයි මම මගේ සෙටප් එක හදාගෙන ඉන්නේ. එතකොට මම කෝණ එකේ තමයි මගේ වීඩියෝස් හැම එකක්ම රෙකෝඩ් කරන්නේ. මට පුළුවන් ඕන රූම් එකේ මැද්දේ ඉඳන් වීඩියෝස් රෙකෝඩ් කරන්න. එහෙම නැත්නම් මට පුළුවන් ඇඳේ නිදාගෙන වීඩියෝස් කරන්න. ඒක ඔයාලගේ ක්‍රියේටිවිටි එක. හැබැයි අනිවාර්යෙන් මතක තියාගන්න ඒක ඔයාලගේ වීඩියෝ එකට සෙට් වෙන එකක් වෙන්න ඕනේ. දැන් ඔයා හිතන්න මම මේ සිනමැටෝග්‍රැෆි එහෙම නැත්නම් මේ වීඩියෝ මේකින් ගැන කතා කරන්න වෙලක් මැද්දට ගිහිල්ලා නිකන් වෙලේ ඉඳගෙන මම මේ වීඩියෝ එක කරොත් ඇත්තට මේක ගැලපෙන්නේ නැහැ නේ. දැන් මම මෙතනදී කතා කරන්නේ තේරෙනවද ඔයාලට? එතකොට මෙතනදී අනිවාර්යෙන් හොඳ සෙටප් එකක් තියෙන්න ඕනේ. හොඳ කැමරාවක් තියෙන්න. හොඳ මම එහෙම නෙමෙයි කියන්නේ නෑ කියන්නේ. සෙටප් එකක් තියෙන්න ඕනේ. එතකොට තමයි කියන්නේ බලන කෙනෙක්ට ඒක ඒ ගැන පොඩ්ඩක් දැනෙන්නේ. ඒක මොකක් හරි දෙයක් කියන්න තමයි හදන්නේ. මුට මොකක් හරි දෙයක් තේරෙනවා මොකක් හරි දන්නවා කියලා තේරෙන්නේ. එතකොටනේ දන්නේ නැති වුණත් ඔයාලගේ දැන් හිතන්නකෝ ඔයා මොනවද දන්නේ නැති කෙනෙක් වුණත් ඔයාට හොඳ PC එකකුයි හොඳ කැමරාවකුයි තිබ්බොත් ඔයාට මොකක්ම හරි වැඩක් ගන්න පුළුවන් එකේ. හැබැයි
ඔය මොනවත්ම නැතුව මේකෙන් ලොකු වැඩක් ගන්න මිනිසු ඕන තරන්නවා මොබයිල් ෆෝන් එකක් විතරක් තියාගෙන ඒකෙම වීඩියෝස් කරලා ඒකෙන් මෙඩිට් කරලා ඒකෙම YouTube දාලා ලොකු තැන්වල ඉන්න මිනිස්සු ඕන තරම් දැන් ඉන්නවා. හරිද? ඒ නිසා කැමරා ලෙන්ස් PC කියන්නේ ඒක නිකන් පොඩි දෙයක් විතරයි. අද මම හිතුවේ මම කලින් වීඩියෝ එක රෙකෝඩ් කරන්න ඇති කියලා මේ වෙලා බලනකොට 12:16 වෙලා රෑ. පාන්දර 12:16 වලට වෙලා පේන එකක් නැහැ නේ ફોකස් වෙන්නේ නැහැ. ඔක වෙලා පෙන්නට මට ලේසි මේ වීඩියෝ කරගෙන නේ කලින් හැබැයි. අනිත් වෙනතර වැඩි පොඩ්ඩක් කලින් අද වීඩියෝ වෙන්නේ. ඊළඟ දේ තමයි ලයිටිං. ලයිටිං ගැන කතා කරනකොට මම සම්පූර්ණම වීඩියෝ ලයිටිං ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා මේ වෙනකොට. ඉතින් ඒක ඔයාලට බලන්න පුළුවන් කාඩ් එක වැටෙයි. එහෙම නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකට යන්න මේ වීඩියෝ එකේ ප්ලේලිස්ට් එක පින් වෙලා තියෙනවා. ඔයාලට ප්ලේලිස්ට් එකේ එපිසෝඩ් 1 2 3 4 විදිහට දැන් මේ 4 වෙනි වීඩියෝ එක අදිව පොඩ්ඩක් පැටලෙනවා ඒක ගණන් ගන්න එපා. 1 2 3 පිළිවෙලට වීඩියෝස් ටික තියෙනවා. ඔයාලට පුළුවන් වීඩියෝස් ටික පිළිවෙලට බලාගෙන ඉන්න. ඔයා මේ වීඩියෝ එක නම් මුලින්ම බලනවා. මුලින් ඉඳලා වීඩියෝස් ටික බලාගෙන ඉනවා නම් කන්ටිනියු කරගෙන යන්න. මම දිගටම මේක සාමාන්‍යයෙන් එපිසෝඩ් 10කට කිට්ටු වෙන්න එයි ගොඩක් දුරට. මම මුලව පුළුවන් තරම් try කරනවා. ඒ කියන්නේ හැමදේම ගැන in detail කතා කරන්න. කොහමද දැන් ලයිටිං ගැන කතා කරනකොට ලයිට් කිව්වහම එන්නේ එක්ස්පෙන්සිව් ලයිට් ගැන ඔයාලා හිතන්න එපා. ඒ කියන්නේ ලයිටිං කිව්වහම එන්නේ එක්ස්පෙන්සිව් ගියර්ස් ගැන හිතන්න එපා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔයා නිකන් හිතන්නකෝ ඩොක්ස්ලාගේ සවුන්ඩ් ඔෆ් ද සොෆ්ට් බොක්ස් එකක් තියෙන්න ඕනේ නැත්නම් වීඩියෝස් කරන්න බෑ. මගේ කැමරාවක් නැහැ මට ෆෝන් එකක් තියෙන්නේ ෆෝන් එකෙන් මේ වැඩේ කරන්න බෑ. ඒව තනිකර නිකන් අර සිත නිවන කතා. හරිද? ඒ නිසා ඔයාලගේ තියෙන දේ වැඩ පටන් ගන්න. මමත් මුලින් වීඩියෝස් කරගෙන ගියේ මගේ ෆෝන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙන්ම වීඩියෝස් කරේ. ඊට පස්සේ හොම ඇවිල්ලා දැන් කැම් එකකින් වීඩියෝස් කරනවා. ඉතින් මෙහෙමයි මම කියන්නේ කැම් එකේ ක්වොලිටි එකට මේකෙන් කැම් එකකින් එන ක්වොලිටි එකකින්ම මොබයිල් වීඩියෝස් කරන්න පුළුවන් කියලා කියන්නේ. ඒ කියන්නේ ලුක් එක වගේම ගන්න පුළුවන්. මං කියන්නේ ඩීටේල්ස් ගැන. හරිද? ඒ කියන්නේ කැම් එකක තියෙන සෙන්සර් එකකින් ගන්න ඉමේජ් ක්වොලිටි එක ෆෝන් එක තියෙන පොඩි සෙන්සර් එකකින් ගන්න ඇත්තටම අමාරුයි. හැබැයි ඒක හොයන්නවත් බැරි තරම් පොඩි දෙයක්. ඒ නිසා කැම් එක ගැන හිතන්න එපා. තියෙන දෙයින් ඉස්සෙල්ලා වැඩේ පටන් ගන්න. ලයිට්ස් ගැන කතා කරනකොට ඔයාලට පුළුවන් වින්ඩෝ එකේ ලයිට් එක එහෙම නැත්නම් ඔයාලගේ ජනේලෙන් එන එළිය යූස් කරන්න ඔයාලගේ වීඩියෝ එකට. ඒක මෙහෙමයි. ඒ කියන්නේ දැන් ජනේලෙන් එන එළිය යූස් කරන්න කිව්වහම දැන් මේ වගේ තැනක වීඩියෝස් කරනවා නම් ඔයා කැම් එක තියලා තියෙන්නේ මම මේ තියලා තියෙන විදිහට නම් පිටිපස්සේ තියෙන ජනේලය අරලා වීඩියෝස් කරන්න යන්න එපා. එතකොට ඒකේ ඉරේලිය එන්නේ පිටිපස්සේ එන්නේ. එතකොට ඔයාගේ සබ්ජෙක්ට් එකට නෙමෙයි එළිය වැටෙන්නේ. ඔයාගේ පිටිපස්සට. ඒ නිසා එහෙම කරන්න එපා. ඉර එළිය එන්නේ මේ පැත්තෙන් නම් ඔයා ඒ පැත්ත හැරිලා කැම් එක තියන්නේ ඒ පැත්තෙන්. එතකොට වෙන ලයිට්ස් ඕනේ නැහැ. ඔයාට ඒ ලයිට් එකකින් මැච් එකක් ගහගන්න පුළුවන්. ලයිට්ස් ඇත්තෙම නැත්තම් ඒ කියන්නේ හැබැයි මමත් මේ වෙනකොට වීඩියෝස් ගන්න හොඳ ලයිටින් තියෙන හොඳ ලයිටින් සෙටප් එකකින් නෙමෙයි. මම ගෙදර හදාගත්ත සොෆ්ට් බොක්ස් එකක් සහ පොඩි පොඩි ලයිට්ස් වගේ යූස් කරලා තමයි මම වීඩියෝස් කරන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මං හිතනවා ඔයාලටත් ඒ ටික කරගන්න පුළුවන් කියලා. සොෆ්ට් බොක්ස් එකක් කියලා මහ ලොකු දෙයක් නෑ. මේක හදන විදිහ මම වීඩියෝ එකක් ඔයාලට දාන්නම් කමෙන්ට් එකකුත් දාලා තිබ්බ එක්කෙනෙක් හදන්න කියලා මං හිතන්නේ මේ ඒක හදන විදිහ ගැන වෙන්න ඇති මේ වීඩියෝ එකක් දාන්න කියලා කමෙන්ට් එක තියෙන්නේ නැත්තේ. එමුණු මං මේ වීඩියෝ එක දාන්නම්. දැම්ම නම් බැරි වෙයි. තව වීඩියෝස් දෙක තුනක් මම කරන්න හිතාගෙන ඉන්නවා. ඒක ඉවර වෙලා මං මේ වීඩියෝ එක දාන්නම්. ඊළඟ දේ තමයි දැන් ඔයාලට පුළුවන් ඔයාලට PC එකකුත් නැහැ. ඒ කියන්නේ ඔයාලට දැන් හොඳ සෙටප් එකක් නැත්නම් අනිවාර්යයෙන්ම ඕනම කෙනෙක් ළඟ තමන් වැඩ කරන මේසයක් තමන්ගේ කාමරේ තියෙනවා. හරිද? ඔයාලට පුළුවන් මේ මේසෙ ඔයාලට දැන් හිතන්නකෝ ඔයාලා පාඩම් කරන ළමෙක්. එහෙම නැත්නම් ඔයා ඉස්කෝලේ යන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම කවුරු හරි නම් ඔයාලට පුළුවන් ඔයාගේ ටේබල් ලැම්ප් එක. ටේබල් ලැම්ප් එක ඔයාලට යූස් කරන්න පුළුවන්. මගේ PC එකේ ලයිට් වෙනකොට ඔයාලා ටේබල් ලැම්ප් එක යූස් කරන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න ඔයාලගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ එළියට වැඩිය ඔයා අනිවාර්යෙන්ම එළිය වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ සබ්ජෙක්ට් එක බෑග්ග්‍රවුන්ඩ් එකට වැඩිය කැපිලා පේන්න ඕනේ. එහෙම නැත්තම් ඔයාට වැඩිය බෑග්ග්‍රවුන්ඩ් එක පේන්න ගියොත් එතන පොඩි කේස් එකක් තියෙනවා. ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් හිතලා සෙට් වෙන විදිහට ඒ වැඩේ කරගන්න. එහෙම නැත්තම් ඔයාලට පුළුවන් බෑක් ලයිට් යූස් කරන්න. ඔය මගේ දැන් මොනිටර්ස් පිටිපස්සේ තියෙන බෑක් ලයිට් ඔයාට දැන් ඔයාගේ PC එක ඔයාට තියෙන්නේ ලැප්ටොප් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් නෝමල් කේසින් එකක් වෙන්න පුළුවන්. ලයිට් පත් වෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙමනම් ඔයාලට පුළුවන් ඔයාලගේ මොනිටර් එකක් නම් ඔයාලගේ ලැප්ටොප් එකක් නම් තියෙන්නේ මම කියන්නම් දෙකේම මොනිටර්ස් නම් තියෙන්නේ මොනිටර් එකක් නම් දෙකක් නම් කීයක් වුණත් ඔයාලට පුළුවන් මොනිටර් එක පිටිපස්සේ LED බල්බ් බලවන්න. LED බල්බ් නෙමෙයි LED පාටි තියෙන්නේ නැත්නම් අර RGB ස්ට්‍රිප් තියෙන්නේ. දැන් මගේ තියෙන RGB ස්ට්‍රිප් වල. එහෙම නැතුව මොනිටර් බෑක් ලයිට් අරගෙන මම එහෙම නටලා නැහැ. මම තියෙන දේවල් වලින් තමයි මේ වැඩේ කරගෙන තියෙන්නේ. ඒ වගේ දෙයක් ඔයාලට යූස් කරන්න පුළුවන්. ඔයාලගේ
සෙටප් එක ලස්සන කරගන්න. මොකද වීඩියෝ එකට ඒක ගොඩක් වැදගත්. අනිත් එක තමයි වැදගත්ම දේ තමයි ඔයාලගේ වැඩකටම නැති කාමරේ තියෙන මේන් ලයිට් එක කවදාවත් යූස් කරන්න එපා. ඔයාලගේ වීඩියෝස් කරනකොට දැන් ඔයා හිතන්න මම දැන් මේ වීඩියෝ එක ඔයාලට වීඩියෝ ලයිටින් වීඩියෝ එක බැලුවා නම් ඔයාලට මතක ඇති මගේ කාමරේ සිවිලි මේ ලයිට් එක ඔන් කරලා වීඩියෝ එක කරාට පස්සේ කොහොමද තිබ්බේ කියලා. ඉතින් ඇත්තට මේක සෙට් වෙන්නේ නෑනේ. තේරෙනවනේ වීඩියෝ එකේ නොයිස් වැඩි තනිකර ෆ්ලැට් ඉමේජ් එකක් තියෙන නිසා කවදාවත් ඒ වැඩේ කරන්න එපා. සිවිලින් ලයිට් එක යූස් කරන්නම එපා. අනිවාර්යෙන්ම ලයිටින් සෙටප් එකක් හදාගන්න. ඊළඟ දේ තමයි ඩෙප්ත් එකක් ක්‍රියේට් කරන්න. මොකද්ද මේ ඩෙප්ත් එකක් කියන්නේ? මම අර කලින් කිව්වා වගේ ඔයාගේ සබ්ජෙක්ට් එකයි බෑග්ග්‍රවුන්ඩ් එකයි සෙපරේට් වෙලා ඒක කලර්ස් මික්ස් වෙලා හොඳ කියන්නේ ඔයාගේ සබ්ජෙක්ට් එක හොඳට ඉම්ප්‍රූව් වෙලා පේන්න ඔයාගේ කැමරාව සෙටප් කරගන්න එක තමයි මේ ඩෙප්ත් එක කියලා මම නිකන් සරලව කියන්නේ. හරිද? ඔතනදී අපි ෆෝග්‍රවුන්ඩ් එක ගැන බලන්න. ෆෝග්‍රවුන්ඩ් එක කියන්නේ ඉස්සරහා. ඊළඟ දේ තමයි බෑග්ග්‍රවුන්ඩ් එක. බෑග්ග්‍රවුන්ඩ් එක කොහොමත් එකයි පිටිපස්සෙන් තියෙන දේ බෑග්ග්‍රවුන්ඩ් එක. කියන්නේ ඔයා ඉන්න තැනට පිටිපස්සෙන් තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක. අනිත් දේ තමයි ඔයාලා කැම් එකක් නම් යූස් කරන්නේ. ඔයාලා පුළුවන් තරම් දැන් මම මෙතනදී යූස් කරන්නේ 50mm ලෙන්ස් එක. මේකේ අපර්චර් එක 1.8 නිසා හොඳ බෑග්ග්‍රවුන්ඩ් බ්ලර් එකක් තියෙනවා. ඒකෙන් මගේ වීඩියෝ එකට හොඳ ඩෙප්ත් එකක් එනවා. එහෙම දැන් ඔයාලට ෆෝන් එකකින් නම් ඔයාලා වීඩියෝස් කරන්නේ ඔයාලට පුළුවන් ෆෝන් එක ඔයාලගේ ළඟට ගන්න. එහෙම නැත්නම් ඔයා ෆෝන් එකේ ළඟට යන්න. ඒ කියන්නේ සබ්ජෙක්ට් එකයි ෆෝන් එකයි අතර දුර පුළුවන් තරම් අඩු කරලා සබ්ජෙක්ට් එකයි බෑග්ග්‍රවුන්ඩ් එකයි අතර තියෙන දුර වැඩි කරන්න. එතකොට ඔයාලගේ ෆෝන් එකක් තිබ්බත් ඔයාලගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ බ්ලර් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ආටිෆිෂල් බෑග්ග්‍රවුන්ඩ් බ්ලර් එකක් ඇඩ් කරගන්න හරිම ලේසි ප්‍රීමියර් ප්‍රෝ එක පාවිච්චි කරලා. ඉතින් ඒවා ඉස්සරහට වීඩියෝස් වලින් එනවා. එඩිටිං එපිසෝඩ් එකේදී ඒවා එනවා. ඉතින් මොබයිල් වීඩියෝග්‍රැෆි ගැන වීඩියෝ එකක් කරන්න ඕනද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඔයාලට මොබයිල් වීඩියෝග්‍රැෆි ගැන වීඩියෝ එකක් ඕන නම් කියන්නේ ෆෝන් එකෙන් මේ වගේම වීඩියෝ එකක් කොහොමද ෂූට් කරන්න කියලා දැනගන්න ඕන නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මම වීඩියෝ එකක් කරන්නම්. මෙතන දුවාර කලින් කිව්වා වගේ සිවිලි මේ ලයිට් එක ඕන් කරලා එන ෆ්ලැට් ඉමේජ් එකක් නම් ඔයාලා ෆ්ලැට් ලයිටින් එක නිකන් ෆ්ලැට් කිසිම ඩෙප්ත් එකක් නැති වීඩියෝස් නම් රෙකෝඩ් කරන්නේ. ඒකේ ක්වොලිටි එක අඩුයි. හැබැයි ඩෙප්ත් එකක් තියෙන වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම සිනමැටික් වීඩියෝ එකක් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාලගේ තියෙන ඉඩ ප්‍රමාණය යූස් කරගෙන එහෙම නැත්නම් ඔයාගේ කාමරේ එහෙම නැත්නම් ඔයාගේ සෙටප් එක ඔයාගේ ස්ටුඩියෝ එක කොහොම වීඩියෝ එකකට හොඳට සෙට් වෙන විදිහට ලයිටිං සහ තියෙන දේවල් එහෙම කරලා කොහොමද හදාගන්නේ කියලා තමයි මම කියලා දුන්නේ. ඉතින් මගේ වීඩියෝස් වලත් මම හිතනවා සාමාන්‍යයෙන් කෙනෙක්ට බලන් ඉන්න පුළුවන් විදිහ දෙයක් ඇති කියලා. මොකද මට පුළුවන් උපරිමයෙන්ම මහන්සි වෙනවා වීඩියෝ එකක් කරන්න. නිදි මරාගෙන එඩිට් කරනවා, ස්ක්‍රිප්ට් ලියනවා, මේ හැමදේම කරලා තමයි මේ වීඩියෝ එකක් කරන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා support එකක් දෙන්න. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට like එකක් දාන්න. මේ side එකට interest කෙනෙක් ඉන්නවා වගේ යාළුවෙක් අනිවාර්යයෙන්ම වීඩියෝ එක share කරන්න. මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. වැඩි දිග නැතුව ඇති මේ වීඩියෝ එකත් කොහොමද දන්නේ මට duration බලන්න මෙතන පේන්නේ නැහැ හරියට. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. මං ගිලන්න. bye.